සුබ දවසක් වෙන්න කියලා ඕන මම ප්‍රාර්ථනා කරනවා. ඕන වෙනද වගේම ලස්සන කෙටි කතාවක් ගෙනාවා. ඉතින් මේ කෙටි කතාව කියවන්න. මේ කෙටි කතාවේ නම තමයි අකුරු හතරකට සීමා වූ හඳහන කියන කෙටි කතාව. ඇත්තටම තමන්ගේ ජීවිතය ගත්තාම අපි හඳහනකට අපේ ජීවිතේ බාර දෙනවද නැද්ද කියලා මේ කෙටි කතාවෙන් ඔයාලට දැනගන්න පුළුවන්. අනිවාර්යෙන් කෙටි කතාව කියවගෙන ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම බුදු සරණයි. අකුරු හතරකට සීමා වූ හඳහන. ඉතින් මේ කෙටි කතාව නිකන් කෙටි කතාවක් නන් නෙවෙයි. ඔයාලගේ ජීවිතයේ ඇතුළාන්තයට එබී බලන කෙටි කතාවක්. හඳහන කියන්නේ මොකද්ද? හඳහනට ඇත්තටම කෙනෙක්ගේ දෛවය වෙනස් කරන්න පුළුවන්ද? එහෙනම් අපි මොකටද වැඩි කතා බහ? අපි යමු මේ කෙටි කතාවේ ඇත්තම සිද්ධිය දැනගන්න. අම්මේ අනේ අම්මේ දුෂාන්ට මං ආදරේ. මට දුෂාන් නැතුව වෙන කාවත් කසාද බඳින්න බැහැ. අනේ නේත්‍රා තේරුම් ගන්න. ඔයාට දුෂාන් ළමයා ගැලපෙන්නේ නැහැ දුව. ඔයාට කී පාරක් කිව්වද? දුෂාන්ගේ ඔයාගේ හඳහන් ගැලපෙන්නේ නැහැ. ලොකු අපලයක් තියෙනවා දුෂාන් පුතාට. දුෂාන්ට විවාහ ජීවිතේ ගෙනියන්න බැහැලු. දුව ඔයා උගත් කෙනෙක්. ඔයා තේරුම් ගන්න. මේ හඳහන් වලින් ඇත්ත කියන්න කියලා. ඔයා හොඳට ඉගෙනගෙන තියෙන ළමයෙක්. ඔයාට හොඳ උපාධියකුත් තියෙනවා. ඉතින් පුතේ ඔයා වගේ කෙනෙක් දුෂාන්ට කොහොමද ගැලපෙන්නේ? අනේ අම්මේ ඇති නවත්ත ගන්න. මට හඳහන් ගැන අහලා ඇති වෙලා. අම්මා හැමදාමත් වගේ මගේ අම්මා අද දවසෙත් දුෂාන්ට කැමති නැති බව පැවසුවා. ඒත් මම හොඳින්ම දන්නවා අපි දෙන්නගේ හඳහනේ මොන නොගැලපීම් තිබුණත් අපි දෙන්න හොඳට ගැලපෙනවා කියලා. ඒත් එදායින් මාසෙකට පසුව මම සුදු උඩරට සාරියකින් සැරසුණු මාල 7ක් පැළඳගත් අම්මගේ කීමට හඳහනකට කොටු වුණු දෛවය නැමැති ඔරුවකට නැගගත් එක් මනාලියක් වී හමාරයි. අම්මා හිතන විදිහටම ගොයිගම පරම්පරාවේ 99%ක්ම ගැලපුණු හඳහන් නැති ව්‍යාපාරික නොයෙල් රාජ්ගේ එක්කම පුතු වන සෙනුල් නොයෙල් රාජ් සමග මම යුග දෙවියට සැරසුනේ මගේ අම්මට යටත් වූ තාත්තා දිදිරි පිටයි. දුෂාන්ගේ මතකයත් සමගම මම සෙනුල් එක්ක අබු සැමියන් වශයෙන් මාස 5ක කාලයක් එක වහලක් යට ජීවත් වුණා. රෑට ක්ලබ් යන සෙනුල් මා සමග ගත කළේ ඉතා සුළු මොහොතක් පමණයි. මදු සමය ගත කරන මංගල රාත්‍රියේ ඔහු මගේ යහනේ සිටියේ නැහැ. ඒත් උදේ අම්මා කෝල් එකක් දීලා අම්මගේ බෑන ගැන අහද්දී මම අම්මගේ හිත රිද්දන්න නැති වෙන්න ඔහු ගැන චරිත සහතිකයක් දුන්නා. දවසින් දවස කරදර පිට කරදර එන්න වැඩි වුණා. ඔහුට ඕන වුණේ ලිංගික තෘප්තියක් විතරයි. සල්ලි වලින් ඉඩකඩම් වලින් පිරුණු ඔහුගේ ජීවිතය කාමුක සල්ලාලකමින් පිරී ඉතිරි ගොස් තිබුණා. මට තිබුණා ලස්සනම ලස්සන දැකුම් කළු දන හිසෙන් පහළට වැටෙන දිග සිනිදු රිලැක්ස් කොණ්ඩයක්. නේත්‍රා ඔයා ටිකක් සෙක්සි පාටට ඉන්නකෝ. මම මේ කිව්වේ මං ක්ලබ් එකේදී ගන්න කෙල්ලෝ මාර සෙක්සි. උන්ගේ පපුව නිකන් හුලම් පුරෝපු හුලම් බෝල වගේ. අල්ලන්න ආස හිතෙනවා. පස්ස නිකන් කුරුම්බ ගෙඩි තියෙන්නේ කුරුම්බ ගෙඩි වගේ. ඔයත් ඔය ගොඩ එකම අතෑරලා කුණ්ඩේ ටිකක් බෙල්ල ගාවට කපලා ඇඟ පේන්න ඇඳුම් ටිකක් ඇඳලා හොඳ මේකප් එකකුත් දාලා මං ගාවට එන්න. එතකොට තමයි මටත් නිකන් කන්ට්‍රෝල් එක නැති වෙන්නේ. එදායින් පසුව
ඔහු මාව දිනපතාම ක්ලබ් එකට රැගෙන ගියා. මට එක වර්ගයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න දුන්නා. දුම්වැටි පාවිච්චි කරන්න දුන්නා. මගේ දිගට තිබුණු කොණ්ඩේ බෙල්ල ගාවටම කපලා කොණ්ඩේ පාට කළා. එක සැලොන් වලට මාව බලෙන් ඇදගෙන ගොස් මගේ ලැම ප්‍රදේශයේ ටැටූ ගැහුවා. කවදාවත්ම කොටට ඇඳුම් අඳින්නේ නැති මම එදා ඉඳන් සෙනුල්ගේ කීමට කොටට ඇන්දා. එදා ඉඳන් මම සෙනුල්ගේ රූකඩයක් වුණා. එදා ඉඳන් මම නොවිඳුනා දුක් විඳා. ඔහු පිටරටින් ඕඩර් කරගත් ලිංගික තෘප්තිය වැඩි කරන විවිධ පාන වර්ග, විවිධ සෙල්ලම් බඩු, විවිධ ටැබ්ලට්, විවිධ බෙල්ට් වර්ග මට ගෙනත් දුන්නා. මගේ රාජකාරිය වුණේ බීමතින් පැමිණෙන ඔහු ඉතිරිපිට නිරුවත් වී ඔහු කැමති සින්දුවලට නටනටා ඔහු කැමැත්තෙන්ම දෙන භාණ්ඩය රැගෙන ඔහු සමග කාලය ගත කිරීමයි. උදෑසන අවදිවන මට ඇඟට දැනෙන අපහසුතාවයත් එක්ක මම ගැනම දැනෙන අප්‍රසන්නත්වයත් එක්ක මුළු ඇඟේම ඔහුගේ නියපොතු පාරවල්, සැපුම් පාරවල් එක්ක වේදනා විඳීමයි. එක් දිනක් මේ ජරා ජීවිතයෙන් බේරෙන්න හිතාගෙන ඔහු නිදා සිටි ඇඳේම ඔහුගේ මුහුණ මා නිදා ගන්නා කොට්ටෙන් තද කර මරා දැමීමට තැත් කළා. ඒත් ඔහුගේ වාසනාවට ඔහු එදා බේරුණා. එදායින් පසුව මගේ ජීවිතේ තවත් නරක අතට හැරෙන්න ගත්තා. ඔහු ජීවත් වන සුඛෝපභෝගී නිවසේ වැඩට සිටින සියලුම සේවක සේවිකාවන් අස්කර දැමුවා. එදායින් පසුව මට වැඩකාරියක්සේ ජීවත් වෙන්න සිද්ධ වුණා. ඔහුගෙන් තාඩන, පීඩන එල්ල වෙන්න පටන් ගත්තා. එක් දිනක් සෙනුල්ගේ යහළුවන් පිරිසක් රාත්‍රී කෑමට නිවසට පැමිණියා. මම ඔවුන්ට කෑම සඳහා පිළිගැන්වූ අතර ඔවුන්ද ස්තරම් වර්ගයේ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියා. සෙනුල්ගේ අණ පරිදි මම ඔවුන්ට කෑම පිළිගැන්වූ අතර ඔවුන්ගේ කැමැත්ත අනුව මට අඩනිරුවත් වූ ඇඳුම් සැරසී ඔවුන් සතුටු කිරීමට සිද්ධ වුණා. මද වේලාවකින් මගේ ඇඟට දැනුණු තෙහෙට්ටු ගතියත් එක්ක මම කාමරයට දිව ගියා. උදේ ඉඳලා වැඩ කරලා හිම්බත් වෙලා හිටිය මට දැනුණු තනිකම පාළුව එක්ක මම ඉතා හයියෙන් අඬන්න ගත්තා. ඔළුව බිත්තිය ගහ ගනිමින් ඇඬුවත් මගේ හිත සනසන්න මා ළඟ කවුරුත් හිටියේ නෑ. එකවරම මගේ අම්මගෙන් කෝල් එකක් ආවා. "දුව යාට කොහොමද? සෙනුල් පුතා ඉන්නවද?" අම්මා එසේ අහද්දී හැම දුකක්ම අම්මා වෙනුවෙන් අමතක කරලා "ඔව් අම්මේ, සෙනුල් ඉන්නවා." මම එසේ කඳුළු පිස දමමින් කිව්වා. "ඒකනේ මම කිව්වේ හඳහන් කියන දේ හරියනවා කියලා. 100%ක්ම ඇත්ත." "මොනවද අම්මේ හඳහනේ කියලා තිබ්බේ?" "ඔයා දන්නවද දුවේ? හඳහනේ කියලා තිබ්බේ සෙනුල් පුතා ගොඩාක් හොඳ ළමයෙක් කියලා. එහෙම කියලා තමයි තිබුණේ. ඔයාව ගොඩාක් ආදරයෙන් බලා ගන්නවා කියලාත් කියලා තිබුණා. අම්මටත් තාත්තටත් වැඩිය හොඳට බලා ගන්නවා කියලා තිබුණා. ඔයාලා දෙන්නා ගොඩාක් ගැළපෙනවා කියලා තිබුණා. ඒ වගේම ධාර්මික අතින් අනිත් ගෑනු දිහා බලන්නේ නැති තමන්ගේ බිරිඳට විතරක් ආදරය කරන, තමන්ගේ බිරිඳව දෙවියෙක් වගේ සලකන හොඳ පුතෙක් කියලා තමයි හඳහනේ තිබුණේ. අර පව්කාර අවාසනාවන්ත දුෂෙන් කොල්ලට වැඩිය මේ කොල්ලා 1000න් සම්පතයි. කවදා හරි දුව මතක තියාගන්න, ඔයාගේ දරුවටත් විවාහයක් කරද්දී හඳහන් බලන්න මතක තියාගන්න.
අම්මා එසේ සතුටින් කියද්දීම සෙනුල් කාමරේ දොර ඇරගෙන ඔහුගේ යාළුවන් සමග මා නිදා සිටින ඇඳ ළඟට පැමිණියා. නේත්‍රා, මොනවද උතන කරන්නේ? මගේ යාළුවන්ට අද ඔයා ඕනලු. එවිට මම හයියෙන් කෑ ගැහුවේ, සෙනුල්, මට ඔයාගේ සෙල්ලම් බඩුවක් වෙන්න බෑ. ඒත් සමගම සෙනුල් මාව ඔහුගේ යහළුවන්ට බාර දී කාමරේ දොර වහගෙන යන්න ගියා. ඉන්පසු ඔහුගේ යහළුවන්ගේ එකම ලිංගික ගොදුර වුණේ මම. ඔවුන් මාව තමන්ගේ කරගනිද්දී මම යටිගිරියෙන් කෑ ගැහුවේ මට දරාගත නොහැකි වේදනාවක් වූ බැවින්. නොබෝ වේලාවකින් ඔවුන්ගෙන් මිදී ඉරී ගිය අඩනිරුවත් ඇඳුමින් මම ගෙදරින් එළියට පැනගෙන මගේ මහගෙදරට දුවන්න වුණා. එකවරම වේගයෙන් ආ කාර් රථයක් මා අසලින් නැවතුණා. එහි වෙන කවුරුත් නෙවෙයි, මගේ අම්මා තාත්තා හිවිය. අනේ පුතේ, මට සමා වෙන්න. මම හැමදේම අහගෙන හිටියේ. අනේ නේත්‍රා, මාව මරලා දාන්න. අම්මා මගේ කකුල් දෙක අල්ලාගෙන මහ පාරේ බිම වැතිරී අඬන්න වුණා. එවිට මගේ දැස් නිලංකාර වුණා. මා නැවත ඇස් හැර බැලූ විට මා සිටියේ මගේම කාමරේ මගේ මැදින්. එදා මගේ ජීවිතේ සෙනුල්ගේ යහළුවන් උදුර ගනිද්දී මගේ ෆෝන් එක කට් නොවු නිසා ඇමතුමේ සිටි මගේ අම්මා අමුවෙන්ම විනාශ වන මගේ ජීවිතේ අඳෝනාව ආගෙන හිටි බව ඇය මට වැළපෙමින් කිව්වා. ඒත් අදත් මනාලියගේ මංගල පෝරුව තුල සිටි ඒ හඳහන් වලට කොටු නොවු දුෂාන් සහ මම. හිත අකමැත්තෙන් එදා මඟුල් පෝරුවට නැග්ග මම අද ඉතා කැමැත්තෙන් මඟුල් පෝරුවට නැග්ගේ දහසක් බලාපොරොත්තු හිතේ මවාගෙන. ඔහු මගේ කතාව දැන සිටි එකම පුද්ගලයා මගේ ආදරණීය දුෂාන්. සමාප්ත.